රයිට් 1x ගැන කරන අලුත් එපිසෝඩ් එකේ මේක අපි ගොඩාක් දේවල් කතා කරා 1x එකේ කොහොමද account එකක් හදන්නේ ඊට පස්සේ ඩිපොසිට් කරන්නේ කොහොමද වගේ ගොඩාක් දේවල් අපි කතා කරා. ඉතින් ඩිපොසිට් කරාට පස්සේ අපි මේක වැඩ කරන්න ඕනේ. ඉතින් වැඩ කරන්නත් කලින් අපි කොහොමද මේකේ ඉන්ටර්ෆේස් එක ගැන අපි කතා කරානේ. ඉතින් වැඩ කරන්නත් කලින් සහ මුලින්ම අපි මේකේ බෙටිං ගැන කතා කරමු. ඉතින් බෙටිං කරන්න කලින් මුලින්ම අපි බලා ගන්න ඕනේ මේකේ ස්පෝර්ට් ලිස්ට් එක. ඒ කියන්නේ මේ 1x එකේ සෑහෙන ලොකු ස්පෝර්ට්ස් ලිස්ට් එකක් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ සයිට් එක ඇතුළේ ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ස්පෝර්ට් කියලා එකක් තියෙනවා. ස්පෝර්ට් එකට ගියාට පස්සේ මෙතන ප්‍රධාන වශයෙන් තියෙනවා ක්‍රිකට්. ඊට පස්සේ ෆුට්බෝල්. ඊට පස්සේ බාස්කට්බෝල්, ටෙනිස්. ඉතින් මේ හතර විතර ප්‍රධාන නෑ. ඊට පස්සේ මෙතන තියෙන කොටු අයිකනේ ක්ලික් කරලා පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට සෑහෙන ලොකු ස්පෝර්ට් රේන්ජ් එකක්ම තියෙනවා. විශේෂයෙන්ම টොප් ස්පෝර්ට් විදිහට ක්‍රිකට්, ෆුට්බෝල්, බාස්කට්බෝල්, ටෙනිස්, ටේබල් ටෙනිස්, අයිස් හොකි, වොලිබෝල්, හෝස් රේසිං, ඊ ස්පෝර්ට්ස් සහ හෑන්ඩ්බෝල් කියලා බලා ගන්න පුළුවන් සහ A to Z කැටගරි එකක් විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. සෑහෙන ලොකු ස්පෝර්ට් රේන්ජ් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා මොකක් හරි ස්පෝර්ට් එකකට ටිකක් ඇනලයිස් කරන්න දන්නවනම්. ඊට පස්සේ ඒ ස්පෝර්ට් ගැන ඔයා ටිකක් දැනුමක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඒවල ඇනලයිස් එකක් කරලා මේකට හරියට බෙට් එකක් දාන්න. ඒතර ඔයාට පුළුවන් ලොස් නොවි වින් එකක් දක්වා අරගෙන යන්න. ඉතින් ලංකාව අපි ගොඩක් දක්ෂයනේ ක්‍රිකට්. ඊට පස්සේ ක්‍රිකට් දන්නවා. ඊට පස්සේ වොලිබෝල් ගැන දන්නවා. ඊට පස්සේ ෆුට්බෝල් ගැන දන්නවා. ඊට පස්සේ සමහර ක්‍රීඩා ගැන දන්නවා. ඉතින් විශේෂයෙන් අපි දන්න ක්‍රිකට්නේ. ඉතින් මෙන්න මේ ක්‍රිකට් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ලයිව් යන ක්‍රිකට් තියෙනවා. සහ මේ වීඩියෝ රෙකෝඩ් වෙන්නේ මාර්තු මාසේ. ඉතින් ඒස් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ඉන්දියා නිව්සීලන්ඩ් මැච් එකකුත් තියෙනවා. ඉන්දියා නිව්සීලන්ඩ් ෆයිනල් එකේදී කොච්චර පොයින්ට්ස් ගන්න ටීම් එකට යනවද කියලා මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පොයින්ට්ස් වලින් වෙන දේ ඊට පස්සේ මේ පොයින්ට්ස් වලින් ලැබෙන දේ සහ මේකෙන් අපි කොහොමද හරියට ඇනලයිස් කරලා ගන්න කියන එක අපි ඉදිරි වීඩියෝ කතා කරමු. ඊට පස්සේ ඒක විතරක් නෙවෙයි ඉදිරියට යන IPL එකක් මේක බලාගෙන මේක ඉතින් IPL එකටත් ඔයාලට මේකේ බෙටින් එකක් දාලා මෙන්න මේ 1x එක through අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ස්පෝර්ට් එකක් දෙකක් නෙමෙයි අපිට ස්පෝර්ට්ස් ගොඩක් තියෙනවා කතා කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එක බලමු කොහොමද ක්‍රිකට් මැච් එකකට අපි බෙට් කරලා ඒකේ ජයග්‍රහණයක් දක්වා අරගෙන යන්නේ සහ ඒක අපිට හරියට ඇනලයිස් කරලා කොහොමද ඒක වින් එකක් දක්වා අරගෙන යන්නේ කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එක අපි ඉක්මනට ගන්න එක ඔයාලට ජය වේවා.